ඉන්නේ කියලා බලන්න යන්නේ. ඔන්න ඉතින් ගෙදර බඩුත් පටවගෙන අපි දෙන්න මේ උදේ පාන්දරම කොහෙද යන්නේ කියලා ඔයාලා බලනවා ඇති. අපි දෙන්න අද මේ යන්නේ අපි දෙන්නගේ ජීවිතයේ ගොඩාක් වටින දවසක්, විශේෂ දවසක්, මතක හිටින දවසක් කරගන්න. අපි දෙන්න හිතුවා අපේ චූටි පැටියාගේ ජෙන්ඩර් එක, එහෙමත් නැත්නම් එයා දුවෙක්ද පුතෙක්ද කියලා ලස්සන විශේෂ තැනකට ගිහිල්ලා දැනගත්තොත් හොඳයි කියලා. ඉතින් අපි මේ වෙනුවෙන් මේ ගමන ලෑස්ති කරගත්තා. ඉතින් අපේ මේ පුංචි සර්ප්‍රයිස් එක ලස්සන පළාතක ලස්සන මතකයක් විදිහට අපිට හැමදාම තියාගන්න ඕනි කියලා තමයි අපි මේ ගමන ලෑස්ති කරගත්තේ. ඉතින් මේ ගමන අපි දෙන්න අද යන්නේ තනියම නෙමෙයි. යන මගින් තවත් යාළුවෝ දෙන්නෙක්ම එකතු වෙනවා. ඉතින් වතාවට අහන්නේ කෙල්ලෙක්ද කොල්ලෙක්ද? කොල්ලෙක්. ඇයි කොල්ලෙක් කියලා කියන්නේ? කොල්ලෙක් නෑ ඔයා කියන්නේ ඔයාට හිතෙන මට හිතෙන්නේ මට හිතෙන්නේ ඇයි ඔය කියලා. නෑ නෑ ඔයාට හිතෙන්නේ කෙල්ලෙක් ඉන්නවා කියලාද කොල්ලෙක් ඉන්නවා කියලාද? මං හිතන්නේ හිතෙන්නේ කොල්ලෙක්. කොල්ලෙක් ඉන්නවා කියලාද හිතෙන්නේ? අන්තිම වතාවට ඔයාගෙන් අහන්නේ. Head northwest. Then turn right. පපාගෙන්. ඈ? ඒ ඔයා ආස කොල්ලෙක්ටද කෙල්ලෙක්ටද? කෙල්ලෙක් වුණත් කොල්ලෙක් වුණත් අපේනේ. ඔන්න ඉතින් අන්තිමට පැය 3-4ක ගමනකින් පස්සේ අපි අපේ තැනට ආවා. ඉතින් මේ තියෙන්නේ අපි අද රෑ නතර වෙන තැන. ඒ වගේම තමයි අපේ පුංචි සර්ප්‍රයිස් එක අපි සෙලිබ්‍රේට් කරන තැන. ඉතින් අද අපි මේ ඇවිල්ලා ඉන්නේ තොජිකි කෙන්නගේ තියෙන නසු ශියෝබරා කියන පැත්තට. ඉතින් මේ පැත්තෙන් තමයි මේ ලස්සන ගේ මම තෝරගත්තේ. ඉතින් බලන්නකෝ ඒ ගේ ඇතුළ ලස්සනයිද කියලා. ඉතින් මේ ගෙදර මේ වගේ බෙඩ්ස් තියෙන බෙඩ්රූම්ස් දෙකකුත් ෆුතෝන් දාලා නිදාගන්න පුළුවන් බෙඩ්රූම් එකකුත් තියෙනවා. අපි 4 දෙනෙක් විතරක් මේ ගමන ආවට මේ ගෙදර 10 දෙනෙක්ට නතර වෙන්න පුළුවන්. ගෙදර කවුද? මොකද කරන්නේ? මොන් ලස්සනයි කම්බර. මේ මොකද්ද මේ රූම් එක? පුතෝන් දාලා බිම ඉඳලා ගන්න තියෙන්නේ. මේක අර ට්‍රැඩිෂනල් අර තේ හදන කාමරේ. ඔය දන්නවද ඒක? ඒ කියන්නේ මේක අරින්නකෝ. එහෙම එකක් වෙන්නේ නැති නේද? මං හිතන්නේ ඔව්. මම දන්නේ නැහැ. ලස්සනයි නේ? ලස්සනයි නේද ඇත? ඔන්න ඉතින් අපි හෙට ගියාට පස්සේ තවත් පුදුම හිතෙන දෙයක් වුණා. හිතුවේවත් නැති විදිහට එක පාරටම
එහෙට හිම වැටෙන්න පටන් ගත්තා. අපේ මේ ලස්සනම දවස තවත් ලස්සන කරන්න හිම වැටෙනවා කියලා තමයි මට හිතුනේ. කොච්චර සීතල වුණත් මොන තත්ත්වයක හිටියත් මේ වගේ හිම වැටෙනකොට මේ විදිහට එළියට එන්න නම් මං අමතක කරන්නේ නැහැ. හස්බන්ඩ්ටත් හොරෙන්ම හිම වැටෙනවා කියලා දැනගත්ත ගමන් මං එළියට දුවගෙන ආවා. චූටි චූටි පුළුන් කෑලි අහස උඩින් කඩා වැටෙනවා වගේ මේ විදිහට එක පාරටම හිම වැටෙන්න පටන් ගත්තාම ටික වෙලාවක් යද්දි මෙන්න මේ විදිහට මුළු පරිසරයම සුදු පාටට පිරුණා. ඉතින් අපේ මේ ලස්සන දවස හිම වැටෙන අතරතුර අපේ ජෙන්ඩර් රිවීල් එකට අපි මෙන්න මේ විදිහට තමයි සූදානම් වුණේ. ඉතින් බලන්නකෝ මේ ඩෙකරේෂන්ස් ලස්සනද කියලා. මේ හැම දෙයක්ම කරගත්තේ මම තනියම. මගේ ලොකු ආසාවක් තිබුණා මම කවදා හරි දවසක අම්මා කෙනෙක් වෙන දවසට මගේ බබාගේ ජෙන්ඩර් රිවීල් එකේ ඩෙකරේෂන්ස් මං තනියම කරගන්නවයි කියලා. මොකද මං ගොඩාක් ආසයි මේ වගේ දේවල් කරන්න. ඒ වගේම තමයි අපේ මේ ලස්සනම දවස තවත් ලස්සන කරන්න මේ රසම රස කේක් එක අපිට දුන්නේ කේක් බයි D2D දිනුද අක්කා. ඔයාලටත් ඔයාලගේ විශේෂ දවස් තවත් විශේෂ කරගන්න, රසවත් කරගන්න මේ වගේ ලස්සන කේක් එකක් හදාගන්න ඕනේ නම් කේක් බයි D2D දිනුද අක්කට කතා කරන්න පුළුවන්. ඉතින් මං එයාගේ contact details මේ වීඩියෝ එක යට description box එකෙන් දාන්නම්. මේ වෙලාවේ අපි දෙන්න ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නේ අපේ චූටි පැටියා දුවෙක්ද පුතෙක්ද කියලා දැනගන්න. දුවෙක් වුණත් පුතෙක් වුණත් අපේ මේ චූටි පැටියා එනකන් අපි දෙන්න ගොඩක් ආදරෙන් ආසාවෙන් තමයි මග බලාගෙන ඉන්නේ. ඔයාලට මුගලන්ට මොකක්ද හිතෙන්නේ? නිල්ද රෝසද? නිල්ද රෝසද? මං හිතන්නේ රෝස. එයා හිතන්නේ? ඔයාලට මොනවද ඔයාලා ආස පාට මොකද ඔයා ආස? මං ආස රෝස පාටට. ඒ උනාට ඉතින් පුතෙක් හම්බුණා කමන්නේ. ඔයා ආස? මං ආස දී පාටට. පුතේට. පුතේට. ඔයා ආස? මම දන්නේ මම දන්නේ හරි අපි තා චුට්ටෙන් බලමු. ඉතින් ඔන්න ඔය විදිහට සතුටු කඳුළු මැද්දෙන් තමයි අපි දැනගත්තේ අපි දෙන්න ළඟට එන්න ඉන්නේ පුතු පැටියෙක් කියලා. ඉතින් අපේ මේ ලස්සන දවස තවත් ලස්සන කරගන්න මට උදව් කරපු මගේ හස්බන්ඩ්, ඒ වගේම මගේ නංගි, ඒ වගේම තමයි අපේ විශේෂ අවස්ථාවලදී අපිත් එක්ක ඉන්න රමේෂ්, ඔයාටත් ගොඩක් ස්තුතියි කියලා මේ වෙලාවේ කියනවා. හයි යාළුවනේ. අපි ඔන්න කවුද ඉන්නේ කියලා බලන්න යන්නේ. බලමු යමා යක්කිටයි අපේ කවිෂ අයියටයි කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා. කොල්ලෙක් ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ තාම දන්නේ නැහැ. ඉතින් අපි මේක හදන්න යන්නේ. කො පෙන්නන්න. අපි මේ කොල්ලගේ පාට මොකක්ද? නිල් පාට. ඔන්න නිල් පාට දාන්න යන්නේ. පාට දාලා ඒගොල්ලෝ සර්ප්‍රයිස් වෙන විදිහත් බලන්න ඕනේ නේ. ඉතින් ඒගොල්ලන්ට ඊයේ දීලා තියෙන ડોක්ටර් ඒගොල්ලෝ බලලා නැහැ. ලියුම් කවර් එහෙම පරිස්සමට ගෙනල්ලා තිබ්බා. පොඩි හෙල්ප් එකක් ඕනේ. හරි. ඉතින් ඔන්න අපි මේක ඔක්කොම හොබන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ මේ ලස්සන දවස
අපි ඔයාලත් එක්කත් අද බෙදාගත්තේ. ඉතින් තවත් දවසක මේ වගේ අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලව බලන්න එනකන් හැමෝම පරිස්සමින් ඉන්න.